දෙන්න. නැවතත් වතාවක් සාදුකාරයක් දෙන්න. නැවත වතාවක් සාදුකාරයක් දෙන්න. සියලු දෙනාම নমස්කාරය කියන උතුම් වූ පංචශීලයේ සමාදන් වීමට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါตา වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปังสมาธิยามิ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปังสมาธิยามิ සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමස්කාර වේවා
බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදාහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුන්රුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. දොඩම්දෙණිය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති අපේ ගෞරවාස්පද ලොකු හාමුදුරන් වහන්සේගෙන් ප්‍රථම කොට අවසරයි. එවැගේම මම විහාරස්ථාන වැඩ වාසය කරන අනිකුත් සියලුම මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණය සඳහා සපමිනි වාසනාවන්ත ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි පින්වතියනි. අද දින මේ පින්වතුන්ලා දැන් මේ අවස්ථාවේදී සූදානම් වන්නේ මෙම විහාරස්ථානයේ වාර්ෂික කටින පුණ්‍යෝත්සවයේ නිමිති කරගෙන ඊට පෙර උතුම් වූ ධර්ම දේශනාමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරගන්න. ඉතින් පින්වතුනි කටිනානිසංස පිළිබඳව කටින ආනිසංස පිළිබඳව මම මේ අවස්ථාවේදී දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ධර්ම කාරණාවේ ධර්ම පොතේ දේශනා කරලා තියෙන ආකාරයට කටින ආනිසංස කටිනේ ආනිසංසයක් තියෙනවා. ඒ වගේ මොනවද කියලා කියන්නේ කටින දවසට. තාම කටින දවස නෙවෙයි. ඉතින් ඒක හින්දා මම බලාපොරොත්තු වෙනවා ඒ ධර්ම කාරණයට පිටින් නොයන්න. ඉතින් ඒකින්ද පින්වතුනි අද දින මම මාතෘකාවට තෝරගත්තේ පින්වතුනි අප්‍රමාද වීමේ තිබෙන ගැටලු පිළිබඳව. ඒ කාරණය ඇතුළත් බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ දේශනා කළා තියෙන පාළි ජාතක පාළියේ දේශනා කළා තියෙන මහා වාරණ ජාතකයේ පිළිබඳව. පින්වතුනි මම හිතන ධර්ම දේශන අවසන් වෙනකන් හොඳින් ශ්‍රවණය කරයි කියලා. ඉතින් පින්වතුනි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන කාලේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න පින්වත් බොහෝ පිරිසක් ජේතවනාරාමයට වඩින අවස්ථාවක යන අවස්ථාවක සවැත් නුවර හිටපු එක්තරා සිටු පුත්‍රවරු 30 දෙනෙක් 30 දෙනෙකුත් සුවඳ මලුත් අරගෙන ජේතවනාරාමයට යනවා ධර්ම ශ්‍රවණය කරන්න. පින්වතුනි ජේතවනාරාමයට ගිහිල්ලා සුවඳ මල් පූජා කරලා අවශ්‍ය වන්දනාමාන කටයුතු කරලා ඉන්පස්සේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. පින්වතුනි, ධර්ම දේශනාව අවසානයේ කුමාරවරු 30 දෙනාම හිතනවා එකිනෙකාට සාකච්ඡා කරගන්නවා. ඇත්තරම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු දේශනාවේ කොච්චර වටිනා අර්ථයක් තියෙනවද කියලා. මේ දේශනාවේ සාරාංශය ගත්තොත් එහෙම උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ සංසාරය හරිම දිගයි. ඒ වගේම හරිම දුක්බරයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට තිබුණේ. කුමාරවරු 30 දෙනාත් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට මේ සංසාර ගමන කෙටි කරගන්න, සංසාර ගමනේ මිදෙන්න තියෙන හොඳම තේ තමයි උතුම් වූ ප්‍රවෘජා භූමියට පත්වීම. ඉතින් මේ ගැන හැමෝම කල්පනා ඒ 30 දෙනාම කතා කරගෙන හැමෝම ධර්ම ශ්‍රවණය කරපු පින්වත් හැමෝම ගියාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ ධර්මාසනයෙන් බැහැලා ගන්ධ කුටියට වැඩම කරලා ගන්ධ කුටියට ඇතුල් වෙන්න හදනකොටම අර කුමාරවරු 30 දෙනා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තමන්ගේ තියෙන කැමැත්ත ප්‍රවෘජා භූමියටපත් වෙන්න තියෙන කැමැත්ත බුදුරජාණන් වහන්සේට කියනවා. බුදුරජාණන් වහන්සේත් මේ පින්වත් කුමාරවරුන්ගේ පින දැකලා අවසර දෙනවා මහාන වෙන්න. අවසර දීලා සුදුසු ස්වාමින් වහන්සේලා ලව්වා ධර්ම ශ්‍රවණය කරනවා. උතුම් ප්‍රවෘජා භූමියට පත් කරවලා අවුරුදු 5ක් විතර ධර්ම කටයුතු විනය කටයුතු හැම පුරුදු පුහුණු වෙනවා. අවුරුදු 5කින් පමණ මේ ඔක්කොම පුරුදු පුහුණු වෙලා අර හාමුදුරුවෝ 30 දෙනාම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ යන්නේ වස්තුම් මාසේ. පින්වතුනි, මේ වස්තුම් මාසේ බුදුරජාණන් වහන්සේගෙන් අර හාමුදුරුවෝ 30 දෙනා අහනවා අපිට දුර ඈත පිටිසර ගම් පළාතකට ගිහිල්ලා වීරිය වඩන්න ඔබ වහන්සේ විසින් අපිට සුදුසු කමටහනක් ලබා දෙන්න කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් අර හාමුදුරන් 30 දෙනාගේ කර්මස්ථාන දැකලා ඒ කර්මස්ථාන වලට ගැළපෙන විදිහට කමටහනක් දීලා පිටත් කරලා යවනවා. ඊට පස්සේ මේ හාමුදුරුවොත් කෝසල ජනපදයේ එක්තරා ඈත පිටිසර ගමක ආරාමයක ගස්ගල් යට බණ භාවනා කරන මේ වස්තුම් මාසයේ පුරාවට. පින්වතුනි, මේ දැන් මේ වස්තුම් මාසය ගත කරද්දී මේ කුමාරවරු 30 දෙනා අතර ඉන්නව එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තිස්ස කියලා. මේ තිස්ස හාමුදුරන් වහන්සේ හරිම කම්මැලි. ඒ වගේම අලසයි. දැන් මේ තිස්ස හාමුදුරන් වහන්සේ හිතනවා මන් දැන් මේගොල්ලොත් එක්ක මෙහෙම බාන භාවනා කරන්නත් බෑ මට. මෙහෙම කළා කියලා මට ප්‍රයෝජනයකුත් නැහැ. ඒක නිසා මේගොල්ලොත් එක්ක මේ බණ භාවනා කරනට වඩා හොඳයි මම මගේ පන්සලට වෙලා ගිහිල්ලා වතක් පිරිතක් කියාගෙන ඉන්නවා කියලා දැන් මේ තිස්ස හාමුදුරුවෝ හිතලා අරගොල්ලන්ට නොදැනීම මෙයා ආපහු යනවා
මෙයා හිටපු පන්සලට. දැන් අර අනිත් කුමාරවරු නෙමෙයි අනිත් හාමුදුරුවෝ 29 දෙනා වස්තුම් මාසයේ පුරාවටම වීරය වඩලා පුදුම කැපකිරීමකින් උත්සාහයෙන් අවසානයේ වස්තුම් මාස ඉවර වෙද්දිම මේ 29 දෙනත් සංසාරයේ මෙච්චර ගෙවාපු දුර ඉවර කරලා සසර ගමන මෙතනින් නවත්තන. ඒ කියන්නේ සිව් කෙලෙසුන් නසා උතුම් වූ රහත් බෝධියට පත් වෙනවා. දැන් පිමුතුනි වස්තුම් මාසයත් ඉවරයි. අර හාමුදුරන් වහන්සේලා 29 දෙනා වස් පවාරණය කරලා දැන් Taman රහත් බෝධියට පත් වුණා කියන සතුටුදායක ආරංචිය බුදුරජාණන් වහන්සේට කියන්න ආපහු ජේතවනාරාමයට වඩින. වැඩලා සුදුසු වෙලාවක් බලලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනාමාන කරලා මේ සතුටුදායක ආරංචිය කියන. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට ප්‍රශංසා කරනවා. කොච්චර හොඳයිද සසර ගමන කෙලවර කරපු එක මම දැනගෙන හිටියා ඔබ වහන්සේලා ඔය දේ කරනවා කියලා ප්‍රශංසා කරනවා. දැන් මේ අර හාමුදුරන් වහන්සේලා 29 දෙනාටම කරන ප්‍රශංසාව අහගෙන ඉන්නවා අර කණ්ඩායමෙන් වෙච්ච 30 හාමුදුරුවෝ. දැන් මේ 30 හාමුදුරුවන්ට කිසිම මාර්ගඵලයක් ලැබලා නැහැ. නිකන් හාමුදුරුවෝ කෙනෙක් විතර. දැන් අර ප්‍රශංසාව බුදුරජාණන් වහන්සේ කරන ප්‍රශංසාව 30 හාමුදුරුවන්ට ඇහුණට පස්සේ හිතනවා අර හාමුදුරුවොත් එක්ක මං බණ භාවනා කළා නම් අද මටත් මේ ප්‍රශංසාව ඇහෙනව නේද කියලා අද මටත් මේ ප්‍රශංසාව විඳින්න පුළුවන් නේද කියලා හිතනවා. දැන් මෙහෙම අර හාමුදුරුවෝ 29 දෙනා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කර ඉද්දී අහනවා නෙමෙයි ඉල්ලනවා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ අපි වස් පවාරණය කළෙත් කෝසල ජනපදයේ අර ආරාමේ. සසර කෙලවර කරෙත් ඒ ආරාමේ. ඉතින් අපිට මින් මත්තටත් ජීවිත කාලය පුරාවටම එහි වැඩ වාසය කරන්න අවසර ලබා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේත් අවසර ලබා දෙනවා. අවසර ලබා දීලා කියනවා එහෙනම් හෙට උදේම ඕගොල්ලෝ පිටත් වෙලා යන්න කියලා කියනවා. දැන් ඔන්න අර හාමුදුරුවෝත් තමන්ගේ කුටිවලට ගිහිල්ලා තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. දැන් හෙට පහුවදා අර හාමුදුරන් 29 දෙනාම ආපහු අර ජනපදයේ බලා අර ආරාමයේ බලා පිටත් වෙනවා කියලා දැනගත් අර 30 හාමුදුරුවෝ හිතනවා මමත් හෙට මේගොල්ලොත් එක්ක අනිවාර්යෙන්ම යනවා. ඒ යන්නේ නිකන් නෙවෙයි අනිවාර්යෙන්ම මේ පින්වත් හාමුදුරන් වහන්සේලාගේ උතුම් තත්වයට පත් වෙලාම තමයි මමත් උන්වහන්සේලාත් එක්ක යන්නේ කියලා හිතනවා. ඒක හරියට තමනුත් රහත් භාවයට පත් වෙලා අර හාමුදුරන් වහන්සේලාත් එක්ක යනවා වගේ තමයි ඒ හාමුදුරු හිතුවේ. ඉතින් කොහොමද දැන් මෙයා 30 හාමුදුරුවෝ එදා රෑම කුටියට ගිහිල්ලා වෙන කවුරුත් කරන්නේ නැති වීරියක් කරනවා. දැන් එක දවසින් එක රැයෙන් රහත් භාවයට පත් වෙන්න වීරිය කරනවා. සුදුසු වෙලාවෙත් වීරිය කරනවා, නුසුදුසු වෙලාවෙත් වීරිය කරනවා. වීරිය කර කර යනකොට නුසුදුසු වෙලාවේ වීරිය කරන නිසාම මේ හාමුදුරන්ට නිදිමත දැනෙන්න පටන් ගන්නවා. තදින් නිදිමත හැදෙනවා.
මොහොතක්වත් සැතපෙන්නේ නිින්ද යන හින්දම නැගිටලා ඉන්නේ. හිටගෙන. හිටගෙන දැන් වීරිය වඩනවා. ඒත් නිදිමතයි. දැන් ඔන්න හිටගෙන නිින්ද යනවා. හිටගෙන නිින්ද ගිහිල්ලා තිස්ස හාමුදුරුවෝ බිම වැටිලා උකුල් ඇටේ බිඳෙනවා. තිස්ස හාමුදුරුවෝ උකුල් ඇටේ බිඳෙනවා. දැන් ඔන්න පහවදාර හාමුදුරන් වහන්සේලා 29 දෙනා කෝසල ජනපදයේ බලා පිටත් වෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. දැන් ඒගොල්ලෝ දන්නවා මේ තිස්ස හාමුදුරුවෝත් ඒගොල්ලොත් එක්ක යන බව. යන්නවා කියලා කිව්වා. තාම පරක්කු මොකද කියලා බලනවා. බලද්දී උකුල් ඇටේ බිඳිලා. ඇයි ඒ? නුසුදුසු වෙලාවේ වීරිය කරන්න ගිහිල්ලා. ඊට පස්සේ දැන් ඉතින් මොනව කරන්නද කියලා අර හාමුදුරන් වහන්සේලා 29 දෙනා අර කෝසල ජනපදයේ බලා පිටත් වෙන්නේ නැතුව විහාරයට වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ උදේම ගන්ධ කුටියෙන් එළියට වැඩම කරලා වටපිටාව බලද්දි දකිනවර ඊයේ තමන්ගේ අවසරය ලබාගෙන අද පිටත් වෙනවා කියලා කිව්ව 29 දෙනාත් තාම මේ පන්සලේ ඉන්නවා. උන්වහන්සේලා ළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අහනවා ඇයි ඊයේ යනවා කියලා කිව්වා ඇයි තාම පිටත් උනේ නැත්තේ කියලා. අර හාමුදුරන් වහන්සේලා කියනවා කොහේ යන්නද භාග්‍යවතුන් වහන්සේ අපිත් එක්ක යනවා කිව්වර තිස්ස හාමුදුරුවෝ නුසුදුසු වෙලාවේ වීරිය වඩන්න ගිහිල්ලා උකුල් ඇටේ කඩාගෙන කියලා කියනවා. ඔය තිස්ස හාමුදුරුවෝ මේ ආත්ම භාවය විතරක් නෙවෙයි ආයස්මතුනි පෙර ආත්මිකත් ඕගොල්ලොන්ගේ යන්න ගියපු ගමනක් වැළැක්වුවා කියලා කියනවා. එතන සැස් වෙලා ඉන්නවර කුමා හාමුදුරන් වහන්සේලා 29 දෙනාත් ඇතුළුව විහාරස්ථානයේ වැඩ වාසය කරන මහා සංඝරත්නය. උන්වහන්සේලා මේ කාරණේ ඇහුණ ගමන්ම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි කැමති මොකක්ද කතාව කියලා දැනගන්න. අපිට අනුකම්පා කර වදාළනසේක්වා කියලා ආරාධනා කරනවා. දැන් පිමුතුනේ අපි දැන් මෙච්චර වෙලා කතා කළේ මේ වාරණ කියන ජාතක කතාවේ වත්මන් කතාව. වර්තමාන කතාව. එතකොට පිමුතුනි මොකද්ද අතීත කතාව? අපේ බුදුජානන් වහන්සේ දේශනා කරනවා අතීතයේ දිසාපාමොක් කියලා ආචාර්යීන් වහන්සේ කෙනෙක් ගුරුකුලයක් හදාගෙන බොහෝ ශිෂ්‍ය පිරිසක් මේ තමන්ගාව ශිල්ප ශාස්ත්‍රය ලබා දෙමින් රඳවාගෙන ඉන්නවා. පින්වතුනි දවසක් අර ශිල්ප හදාරන කුමාරවරුන්ගෙන් පිරිසක් වනාන්තරයට යනවා දර හොයාගෙන ඉන්න. ගුරුකුලල් වල ඔය වගේ නීති රීති තියෙනවා. තමන් මේකේ නේවාසිකව ගත කරනවා නම් මේකේ අත් උදව් දෙන්න ඕනේ. ඉතින් අර කුමාරවරු පිරිසත් යනවා වනාන්තරයට දර හොයාගෙන ඉන්න. ඉතින් මේ යන කුමාරවරු පිරිස අතර ඉන්නවා තිස්ස හාමුදුරුවෝ කුමාරයෙක් විදිහට. මේ තිස්ස ඒ කුමාරයා ඒ කාලෙත් පුදුම කම්මැලි. මේ කාලේ විතරක් නෙවෙයි. ඒ කාලේ ඉඳන්ම කම්මැලි. දැන් මොකද කරන්න මේ ඒ කුමාරයා අනිත් කුමාරවරු හැමතැනම දර හොයද්දී
කැලේ ඇතුළට මේ කුමාරයා යද්දි දකිනවා ලුණු වර්ණ ගහක්. බැලූ බැල්මට පේන මේ ලුණු වර්ණ ගහ මැරිලා කියලා. වේලිලා අතු වේලිලා කොළ හැලිලා මැරිලා කියලා තමයි පේන්නේ. දැන් අර කුමාරයා හිතනවා අනේ මම අරගොල්ල වගේ මහන්සි වෙන්න ඕනේ නැහැ. මගේ ඇස් ඉදිරිපිටම තියෙනවා මේ වගේ විශාල මැරිච්ච කඳක්. මම අන්තිම මොහොතේ අරගොල්ල හොයාගෙන විර වෙලා යන්න යා ලෑස්ති වෙද්දී මම මේ ගහෙන් අතු ටිකක් කඩාගෙන දරමිටියක් බැඳගෙන යනවා කියලා හිතනවා. හිතලා ලුණු වර්ණ ගහ යටට ගිහිල්ලා හොඳට නිදිය ගන්නවා. කුමාරට හොඳට නිින්දත් යනවා. දැන් ඔන්න අර කුමාරවරුත් කැලේ හැම තැනම පීරලා දර හොයාගෙන දර මිටි බැඳගෙන දැන් ඔන්න අවසානයේ දැන් යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. කුමාරවරු ගිහිල්ලා අර නිදාගෙන ඉන්න කුමාරයාට කතා කරනවා අපි දැන් යන්න හදන්නේ. ඔයා තාම දර මිටි බැඳලත් නැහැ. දර හොයලත් නැහැ. අපිට නම් බෑ ඔයා එනකන් ඉන්න. අපි යනවා කියලා ඒ කුමාරවරු ටික යනවා. දැන් අර කම්මැලි කුමාරයා නිදිමතේ ඉන්නේ. නිදිමතේම නැගිටලා ගහේ බඩ ගාලා අතු වැදලා බලනවා කඩා ගන්න. මැරුණ ගහක් කියලා හිතුවට මේක පිමුතුණු හොඳට ශ්‍රවි ශක්තිය තියෙන ගහක්. තාම මේකේ අතුත් අමුයි. දැන් අර කුමාරයා නිදිමතේ නැදින්නේ. තවත් හයියෙන් අදිනවා. ඇදලා ඒ ළඟ තියෙන අත්තකුත් ඇදලා ඒ අත්ත ගිහිල්ලා වදිනවා එයාගේ ඇහි. ඇහි වැදුනට පස්සේ හැතුවාල වෙනවා. දැන් ලේ ගල ඉන්නේ. මොනව කරන්නද කියලා කමක් නැහැ කියලා අමු අතොටෙහිකුත් කඩාගෙන දරමිටියකුත් බැඳලා අරගෙන යනවා දැන් ගුරුකුලයට. ගුරුකුලයට ගිහිල්ලා අර අනෙත් කුමාරවරු දරමිටි බැඳලා ගොඩ ගහපු තැනටම මේ අමු දරමිටත් ගිහිල්ලා එතනින් දානවා. ගියාට පස්සේ අපේ දිසාපාමොක් ආචාර්යින් වහන්සේ කුමාරවරු අර දර කඩන්න ගියපු කුමාරවරුන්ට කතා කරනවා. කතා කරලා කියනවා ඈත දුර පළාතක ඔබ වහන්සේට ආරාධනාවක් තියෙනවා දානයක් සඳහා. ඒ පිරිස බොහොම කැමතියි බ්‍රාහ්මණයන්ට දානෙ දෙන්න. ඉතින් හෙට උදේම ඕගොල්ලෝ මෙහෙන් පිටත් වෙන්න ඕනේ දහවල් දානය සඳහා. හැබැයි ගමන ටිකක් දුරයි. ඒක නිසා මතක ඇතුව උදේ මෙහෙන් කාලා යන්න කියලා කියනවා. දැන් ඔන්න අර කුමාරවරු කීප දෙනත් හොඳමයි කියලා මේ ගුරුකුලේ ඉන්න පිමුතුනේ කැඳ හදන නැන්ද කෙනෙක්. නෝන කෙනෙක් ඉන්නේ. මොකද මේක දැන් ශිෂ්‍යයෝ ඉගෙන ගන්න පාසල. ඒ පාසලේ ආවතේව කටයුතු කරන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒ ආවතේව කටයුතු ඔක්කොම කරන්නේ අර වයසක කාන්තාව. ඉතින් මේ වයසක කාන්තාව ළඟට අර කුමාරවරු ගිහිල්ලා කියනවා අපිට හෙට උදේම දානයක් සඳහා දුර පිට පළාතකට යන්න තියෙනවා. ඒක නිසා අපිට උදේ කාලේ යන්න ඕනේ. ඒක නිසා උදේ පාන්දරම නැගිටලා අපිට මොන හරි හදන්න කියලා කියනවා. අර වයසක කාන්තාවත් හොඳමයි කියලා එයා දැන් ඔන්න පහුවදා උදේම පාන්දරම නැගිටිනවා. පාන්දරම නැගිටලා කුස්සියට ගිහිල්ලා හාල් එහෙම හොදලා කැඳ එකක් දැන් හදන්න තමයි හදන්නේ. හාල් හොදලා තියලා දැන් ඔන්න යනවා දර ගොඩට දර ටිකක් ගේන්න. නිදිමතේ යන්නේ දැන් මෙයා. උදේ පාන්දරනේ. දැන් මෙයා නිදිමතේ ගිහිල්ලා ඉස්සෙල්ලාම අහුවෙන දර මිටිය ගන්නවා. ඉස්සෙල්ලාම අහුවෙන්නේ මොකද්ද? අර අමු දර මිටිය. අමු දර මිටිය කඩලා දර කිහිපයක් අරගෙන දැන් ඔන්න ලිපට දාලා ලිපපත්තු කරන්න හදන. දැන් ලිපපත්තු වෙන්නේ නැහැ. කැඳේක හැදෙන්න වෙලා යනවා. අර කුමාරවරුන්ට උදේ කන්න නැතුව ගමන යන්නත් බෑ.
ගමන යන්න බැරි වෙනවා. දිසාපාමොක්කාචාරීනුත් උදේම නැගිටලා කට්ටියව බලද්දී දකිනවා අර උදේම පිටත් වෙන්න තියෙන කුමාරවරු තාම ඉන්නවා කියලා. ඒ කුමාරවරු ළඟට ගිහිල්ලා කියනවා ඇයි ඔබලා දද උදේම නේද පිටත් වෙනවා කියලා කිව්වේ? ඒ තාම පිටත් උනේ නැත්තේ කියලා අහනවා. ඊට පස්සේ එක කුමාරයෙක් කියනවා කොහේ යන්නද ආචාරින් වහන්සේ? අපිට උදේ ආහාර වේල ගන්නට බැරි වුණා. ඉතින් කොහොමද යන්නේ? ඇයි අර උයන පිහන කාන්තාව හරියට වැඩේ කළේ නැද්ද? උදේම නැගිට්ටේ නැද්ද කියලා අහනවා. නෑ ආචාරින් වහන්සේ. ඒ කාන්තාව නම් උදේම නැගිටලා යාගේ වැඩපළ කළා. නමුත් අර දරගොඩේ තිබ්බ අමු දරමිටියක් එයා අරගෙන තියෙන්නේ. ඒ අමු දර වලින් ලිපපත්තු කරන්න හැදුවා. ලිපපත්තු උනේ නෑ. ඉතින් කැඳේක හැදෙන්න වෙලා ගියා. අපිට යන්න බැරි වුණා කියලා කියනවා. ආචාරින් වහන්සේ අහනවා කවුද අමු දරමිටි ගෙනාවේ කියලා. දස කුමාරවරු කියනවා ආචාරිනී ඊයේ අර අහවල් කුමාරයා අපිත් එක්ක දර කඩන්න කියලා ගියා. මෙයාගේ තියෙන කම්මැලිකමට ලුණු වරණ ගහක් යට අපි දර හොයලා කඩාගෙන ඉවර වෙනකන් නිදාගත්තා. නිදාගෙන අපි එන්න ලෑස්ති වෙලත් කතා කළා. ඊට පස්සේ නැගිටලා ලුණු වරණ ගහේ තියෙන අමු අතු කඩාගෙන දර මිටියක් බැඳගෙන ආවා කියලා කියනවා. ඒ හේතුවෙන් තමයි අපිට දැන් අද මේ ගමන යන්න බැරි වුණේ කියලා කියනවා. කියලා අපේ බුදුරජාණන් වහන්සේ ජාතක කතාව ඉවර කරනවා. දැන් බලන්න පින්වතුනි ඒ පිරිසටම තමයි බාධාව ආවේ. කවුරු හින්දාද බාධාව ආවේ? අර වර්තමාන කතාවේ ගත්තොත් තිස්ස හාමුදුරුවෝ හින්දා, අතීත කතාවේ ගත්තොත් එහෙම අර කම්මැලි අලස කුමාරයා හින්දා. දැන් බලන්න පින්වතුනි අපිත් මේ ජීවිතේ වැඩ කරගෙන යද්දී මොනතරම් බාධා එනවද නේ? අපි හිතන්නේවත් නැති බාධා අපිට එනවා. වැඩිපුරම හොඳ වැඩ කරද්දී බාධා එනවා වැඩි. ඇයි ඒක කර්මානුරූපීව ගන්නත් බෑ. සමහරක් කට්ටියට කර්මානුරූපීව වෙනවා. මොකද තමන් කෙනෙක්ට කලින් ආත්මික හෝ මේ ආත්මෙදිම කලින් හෝ මොකක් හරි දෙයක් කරලා තියෙනවා නම් ඒක ආපහු විපාක දෙනවා තමන්ටම. නැත්තම් හොඳ වැඩේ නවත්තන්නත් නෙවෙයි ඒක කොහොමද කියලා කියන්නත් බෑ. කොහොම හරි අපේ වැඩේට බාධා වෙන විදිහේ ඕනෑතරම් දේවල් සිද්ධ වෙනවා මේ ලෝකේ. එතකොට පින්වතුනි දැන් අපි හිතමු වර්තමාන සමාජයේ දානමය කටයුත්තක් ගමු. දානමය කටයුත්තකද පින්වතුනි දැන් ඕගොල්ලෝ වගේ පිරිස දාන ශාලාව ඉඳගෙන ඉන්නවා. හාමුදුරන් වහන්සේ මෙහි පින් අනුමෝදන් කරනවා. මේ අතර වාරේ හොඳට අර පින් අනුමෝදන පුණ්‍ය අනුමෝදනාව නැත්නම් අපි ධර්ම දේශනා පුණ්‍ය කර්මයන් ගමුකෝ. හොඳට බණ අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. හැබැයි පින්වතුනි අර හොඳට බණ අහගෙන ඉන්න එක්කනට එහා පැත්තේ එක්කනා රටේ නැති ඕපදූප කියවනවා. හරි මං කියන්නේ ඕගොල්ලෝ කරනවා කියලා. හරිද? නමුත් මේක ඇත්තටම මේ සමාජයේ වෙනවා. ඕපදූප කියවෙනවා. දැන් අර හොඳට බණ අහගෙන ඉන්න එක්කෙනත් බණ කොච්චර අහන්න හැදුවත් බණේ 80%ක් වචනට කැහුණත් ඉතුරු 20%ම ඇහෙන්නේ අර ඕපදූපේ. වෙන කෙනෙක් එක්ක කතා කළත් අර ඕපදූප කියන එක නා අර ඒ කතාවටම අපේ පෘථග්ජන ස්වභාවයට හිත යනවා. ඉතින් එතකොට බණ අහලා වැඩක්
නෑ. බණ අහලා වැඩක් නෑ. එතකොට අර අහන ඒකේ අහන වචනයක් පාසා Tamanටත් පව් පිරෙනවා. අතන බාධා කරන එක්කෙනාට ඊටත් වඩා පව් පිරෙනවා. ආන් ඒකයි පිමුතුනි බුදුජන් වහන්සේ දේශනා කරන්න කියන්නේ වාචානුරක්කී අඩුම පිනක් කරන ධර්මකාරණයක් කියලා දෙන මේ වගේ විශේෂ තැනකදී විතරක් කට පරිස්සම් කරගන්න කියලා කියන බාධා. ඒ වගේම පින්වතුනි අපිට දැන් මම ධර්මදේශනා පුණ්‍ය කර්මයකට කලින් සහභාගී වුණා. නොකඩවාම දුරකථන නාද වෙනවා. මට මේ බණ කියන්න හම්බෙන්නේ නැහැ. අරහේ දුරකථන නාද වෙනවා. එතකොටත් හොදට බණහන එක්කිනකටත් කරදරයක් ඒක. නැත්තම් දේශකයන් වහන්සේටත් කරදරයක්. ඒක කියන්නේ හැම වෙලෙම පටන් ගද්දිම කියනවා දුරකථන සයිලන්ට් කරගන්න කියලා. හරිද? සයිලන්ට් කරගත්තා කියලා කියනවා. ආපහු දෙවෙනි සැරේට බලන්න. හරි දෙවෙනි සැරයක් බලන්නේ නැහැ. ඇයි? මානෙ. හරි හාමුදුරට අපි කිව්වනේ මේ මම මේ දුරකථනය මේ ශබ්ද විරහිත කළා කියලා. ආපහු ඕනේ නැහැ බලන්න. මට මාව විශ්වාසයි. ඒ දුරකථන මාය නාදුනොත් එහෙම. ඒ වගේ අපි නොහිතූ අවස්ථාවක නොහිතූ විදිහට අපිට බාධා එල්ල වෙන්න පුළුවන්. ඒ බාධා පිමුතුනි ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ අපේ නොසලකිලිමත්කම නිසා. හරි. එතකොට පිමුතුනි අපි අතන ඕපදූපයක් කියන්න ඕනේ තැනක් තියෙනවා. කියන්න ඕනෙම නම් තැනක් තියෙනවා. ඒ තැනේදී විතරක් ඒක කියලා මෙතනදී කට වහගෙන මුනිවත රැක්කනම් ඒ කෙනාටත් පිනක් අර හොඳට බනහන කෙනාටත් පිනක් නේ. එතකොට පිමුතුනි ආන් ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ සුදුසු දේවල් සුදුසු වෙලාවට කරන්න. හරිද? කලබල වෙන්න එපා. මේකත් අපිට ආපු බාධාවක්. දැන් ධර්ම දේශනා පටන් ගත්ත වෙලාව දැන් කොච්චර බාධා ආවද අපිටනේ? විදුලිය ගියා, මයික් වැඩ කළේ නැහැ. දැන් විදුලිය සම්පූර්ණ ගියා. පිනටම ආවා. හරිද? ඒකයි පින්වතුනි කියන්නේ සුදුසු දේවල් සුදුසු කාලෙදි සුදුසු වෙලාවට කරන්න. ඒ වගේම දැන් ගොඩක් පින්වතුන් ගොඩාක් ඉස්සර අහලා තියෙනවද දන්නේ අපේ පින්වත් පිරිස මාසෙකට පෝයවල් 8කට සිල් ගත්තා. අහලා තියෙනවද? ගොඩක් කට්ටිය නම් අහලා නැතුව ඇති. නේ? පෝයවල් 8කට සිල් ගත්තා. තව ටික කාලයක් ගියදී 4 පෝයට විතරයි. තව ටික කාලයක් යද්දී පුර 15කයි අමාවකටයි විතරයි සිල් ගන්න. තව ටික කාලයක් යද්දී දැන් පුර 15කට විතරයි සිල් ගන්න. ටිකෙන් ටික අඩු වෙලා දැන් දවස් එකටම බැහැලා. මාසෙට දවස් 8ක් සිල් ගත්තු කෙනා දැන් සිල් ගන්නේ දවස් 1යි. මාසෙකට එක දවසක් කිව්වා. අනිත් දවස් 30ක් ගත්තොත් 29ම මොකද කරන්නේ? මේ ලෝකෙට වැඩක් නැති දේවල් තමයි කරන්නේ. නේ? එතකොට පින්වතුනි පුර 15කට සිල් ගන්න කට්ටිය ඒත් සිල් ගන්නේ මුළු දවසම සිල් ගන්න නැහැ නේ. එක්ක දවසෙන් භාගයයි. උදේ 6ට එක්ක 5 මාට කියමුකෝ 5 මාට විතර ඇවිල්ලා හවස 3:00 වෙද්දී යනවා. නේ? ඇයි හේතුව හවුවාම? අනේ අපි හඳුරන්නේ මම හැමෝම කියලා කියන්නේ මම මේ
කිහිප දෙනෙක්. අපේ හාමුදුරනේ බෙහෙත් බොන්න තියෙනවා. කන්නේ නැතුව බෙහෙත් බොන්න බෑ. ඈ කන්නේ නැතුව බෙහෙත් බොන්න බෑ. ඉතින් ඒක නිසා නේන්නම් අපි කිව්වේ තරුණ කාලෙදිම මේ වගේ පින්කම් කරන්න කියලා. තරුණ කාලෙදී පින්කම් කළා නම් සිල් ගන්න අවස්ථාවේදී වයෝ වෘද්ධ වෙලා ගෙදර දුවන්න ඕනේ නෑ. සුදුසු කාලෙදී සුදුසු දේ කළේ නෑ. එතනත් වැරද්දක්. හරි. ඊට පස්සේ දැන් අපේ වයෝ වෘද්ධ දැන් මම මේ ධර්ම දේශනා කරන වයෝ වෘද්ධ කට්ටියටම නෙවෙයි. නමුත් මාත්‍රකාවට අවතීර්ණ වෙන්න වෙනවා මේ දේ පැහැදිලි කරන්න. දැන් අපේ වයෝ වෘද්ධ කාන්තාව වයෝ වෘද්ධ ප්‍රජාව ඉන්නවා. දැන් ඔන්න ධර්ම දේශනාවක් අපි දැන් මෙතනත් අහනවා. දැන් ගොඩක් කට්ටියට දැන් වයෝ වෘද්ධ වයසට යන්න ධනිස් සමාරුව තියෙනවා නේ කොන්දේ කැක්කුම ඒව සාමාන්‍ය දේවල්. වයසට යද්දී ලෙඩවල් හැදෙනවා නේ. ඊට පස්සේ දැන් කියනවා බිම ඉඳගෙන ඉන්න බෑ. මං අර අත්තමට නෙවෙයි කියන්නේ. හරි. බිම ඉඳගෙන ඉන්න බෑ. ඊට පස්සේ පුටුවක් අරගෙන ඉඳ ගන්න. කමක් නැහැ. හැබැයි පුටුවල ඉඳ ගන්න එක මේ ධර්මයේ කියලා නෑ මේ පිළි අරගෙන නෑ. පුටුවල ඉඳ ගන්න එක. හැබැයි ඉඳගෙන ඉන්න බැරිනම නම් එයාට අවසරය තියෙනවා. පුටුවක ඉඳ ගන්න. හැබැයි දැන් වර්තමාන සමාජය ගත්තොත් ඔය පුටුවල ඉඳගෙන ඉන්න හැමෝම බිම ඉඳ ගන්න බැරිම කට්ටියද? බිම ඉඳ ගන්න බැරිම කට්ටියද ඔය පුටුවල ඉඳගෙන ඉන්නේ? නෑ. බාලය කියන්නේ පුංචි ළමයි ඉඳන්. ඊට පස්සේ තරුණයෝත් ඉඳගෙන ඉන්න පුටුවල. බාල මහලු වැඩි හිටි නම් අපි පොඩ්ඩක් පැත්තකට දාමු. මේක ඒගොල්ලන්ගේ වයසින් ඉඳන්. නමුත් එතනදි කියන්නේ පින්වතුනි ඇයි තරුණ කාලෙදී පුංචි කාලෙදී මේ වගේ පින්කම් කළා නම් දැන් එච්චර අමාරුවෙන් මෙච්චර දුක් විඳගෙන මේව කරන්න ඕනේ නැහැ. ඒකයි කියන්නේ සුදුසු කාලෙදී සුදුසු දේ කළේ නැහැ. සුදුසු කාලෙදී සුදුසු දේ කළේ නැහැ. දැන් පිමුතුනි අපිට හිතුනොත් දැන් ඕගොල්ලන්ට හිතුනොත් ආපහු ඉස්කෝලේ යන්න ඕනේ. මට ඉගෙන ගන්න බැරි වෙච්ච පාඩමක් තියෙනවා. දැන් ඉගෙන ගන්න පුළුවන්ද? බෑ. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් ඕක. ආපහු ඉස්කෝලේ යන්න පුළුවන්ද? බෑ. ඇයි? ඔය වයසට කොහොමත් ඉස්කෝලවත් නැහැ. ඔව්. එතකොට ඉගෙන ගන්න ඕනේ කාලේ ඉගෙන ගන්න ඕනේ. පින්කම් කරන්න ඕනේ කාලේ පින්කම් කරන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ කාලේ මහන්සි වෙන්න ඕනේ. විවේකීව ඉන්න ඕනේ කාලේ විවේකීව ඉන්න ඕනේ. සුදුසු කාලෙදි සුදුසු දේ කළා නම් දැන් වර්තමාන සමාජය වන විට ගොඩාක් කට්ටියට දුක් වෙන්න ඕනේ නෑ. දුක් වෙන්න ඕනේ නෑ. ඒකට පිටුතන කතාවක් කියන්නේ මහන්සි වෙන්න ඕනේ කාලේ හාන්සි වෙනවා. හාන්සි වෙන්න ඕනේ කාලේ අනිවාර්යයෙන්ම මහන්සි වෙන්න වෙනවමයි. ඒක ඇත්ත කතාව. එතකොට පින්වතුනි එහෙම වුණා නම් අද වෙනකොට මේ ධර්මයට වර්තමාන සමාජය වෙනකොට ධර්මයට මීට වඩා ඉහළ තැනක් තියෙනවා. සුදුසු කාලෙද සුදුසු දේ කළා නම්. දැන් මේකට ධර්මයට එච්චරම හොඳ තැනක් නැහැ. එච්චර හොඳ තැනක් නැහැ. ඇයි අර අහන්න ඕනවටනේ දැන් ධර්ම ශ්‍රවණය එහෙම කරන්නේ. පින්කම් කරන්න ඕනවට.
හැබැයි තරුණ කාලෙදී දුවලා පැනලා ඈ අවශ්‍ය විදිහට මිල මුදල් වියදම් කරලා ඕන හිතේ හැටියට පින්කම් කරන්න තිබ්බා. දැන් ඒ වුණාට බෑ. දැන් කරන කට්ටියක් ඉන්නවා. හැබැයි මං කියන්නේ දැන් ඔය දුක් විඳගෙන කකුල් අමාරු තියාගෙන කොන්දු අමාරු තියා ඒ වගේ දුක් විඳ විඳ පින්කම් කරනවට වඩා තිබ්බා දුවල පැනලා කරන්න පුළුවන් කාලේ කළා නම්. ඒකයි පිමුතුනි බුදුරජාණන් වහන්සේ අර ජාතක දේශනාව දේශනා කරලා අවසානයේ කියන්නේ සුදුසු කාලෙදී සුදුසු දේ කරන්න. ඒ වගේම සුදුසු වෙලාවේදී සුදුසු දේ කරන්න. ඊට පස්සේ නුසුදුසු වෙලාවකදී දෙයක් කරන්න ගිහිල්ලා තමන් අමාරුවේ වැටෙන්න එපා. තමන් විතරක් නෙමෙයි මේකෙන් අමාරුවේ වැටෙන්නේ තමන්ගේ අවට ඉන්න පිරිසක් මේකට අමාරුව වැටෙනවා. දැන් අර තිස්ස භික්ෂුන් වහන්සේ නුසුදුසු වෙලාවෙ වීරිය කරපු හින්දා තමයි අර හාමුදුරන් වහන්සේලාට තමන්ගේ ගමන යන්න බැරි වුණේ. අර කුමාරයා නුසුදුසු වෙලාවේ දර කැඩුව හින්දා තමයි අර කුමාරවරුන්ට දානය සඳහා යන්න බැරි වුණේ. එකයි පිමුතුනි කියන්නේ සුදුසු වෙලාවේ සුදුසු දේ කරලා නුසුදුසු වෙලාවේ මුකුත් නොකර ඊට පස්සේ පුළුවන් ඒකෙන් තමන්ටත් වාසියක් වෙනවා තමන්ගේ අවට ඉන්න පිරිසටත් වාසියක් වෙනවා. ඒකයි පිමුතුනි අවසානයේ කියන්නේ මේ ධර්මයෙන් පුළුවන් කාලෙදී පුළුවන් විදිහට පින්කම් කරන්න. තරුණ කාලෙදී පින්කම් කළොත් එහෙම වයසට ගිහිල්ලා නිකන් ඉන්න පුළුවන්. මං කියන්නේ නිකන් ඉන්න කියලා. පින්කම් කරන්න. හැබැයි තරුණ කාලෙදී පින්කම් කළොත් ධම්මෝ හවේරක්කති ධම්මචාරී කියන විදිහට ධර්මයේ විසින් ඒ කෙනාව රකින්නවා. ආය අමුතුවෙන් අටමහා කුසල් කියලා වෙන වෙන පින්කම් කියලා ඒ ලොකුවට කරන්න ඕනේ කමක් නෑ. සුදුසු කාලෙදී සුදුසු දේ කළා නම්. ඒකයි පිමුතුනි ධම්මපදයේ හරි ලස්සනට දේශනා කරන්නේ අප්පමාද වර්ගයේ පළවෙනි ගාථාව විදිහට අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති යේපමත්තා යථාමතා කියලා. ඒ කියන්නේ අප්පමාදෝ අමත පදං අප්‍රමාද වීම නිර්වාණයට හේතු වෙනවා. පමාදෝ මච්චුනෝ පදං ප්‍රමාද වීම මරණයට හේතු වෙනවා. අප්පමත්තාන මීයන්ති අප්‍රමාදයෝ මැරෙන්නේ නැහැ. ඇයි ධර්මයේ හැසිරෙන ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. මැරෙන්නේ නැහැ කියලා කියන්නේ අමරණීය කියලා නෙවෙයි. නමුත් අකාලේ මැරෙන්නේ නැහැ. යේපමත්තා යථාමතා ප්‍රමාදයෝ ජීවත් වෙලා හිටියත් මරුණා හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ හරි ලස්සනට දේශනා කරනවා. ඉතින් ඒකයි පිමුතුනි මාත් කියන්නේ අවසානයේ දේශන අවසානයේ සුදුසු කාලෙදී සුදුසු දේ කරලා නුසුදුසු කාලෙදී විවේකයෙන් ඉඳලා සුදුසු කාර්යයෙන් කරගත්තු පිනෙන් මේ ජීවිතය සාර්ථක කරගෙන ඒ පිනෙන්ම පරලෝ ජීවිතයත් සාර්ථක කරගන්න. ඕකයි මං දේශනාව අවසානයේ හැමෝටම දෙන අවවාදය. එතකොට දැන් මං හිතනවා දේශනාව මුල ඉඳන් මේ වෙනකම්ම හැමෝම අහගෙන හිටියා කියලා. අහගෙන හිටියා නේද? මගේ දේශනාවේ මුල ඉඳන්ම කිව්වේවා එකක් හරි අවබෝධ වුණාද? අවබෝධ වුණා? එතකොට එහෙනම් අදීදම්වත් සුදුසු කාලෙදි සුදුසු දේ කරනවද?
දැන් කියන්නේ කාලේ වැඩි කියලා. කාලේ මදි කියලා කියන්නේ. දැන් කරන්න ඕනේම දැන් කරන්න. පස්සේ කරන්න ඕනේ පස්සේ කරන්න. හෙට වැඩේ මේ අද වැඩේ හෙටට කරලා හරියන්නේ නෑ. හෙට වැඩේ අද කරලා හරියන්නේ නෑ. අද වැඩේ අද කරලා හෙට වැඩේ හෙට කරන්න ඕනේ. ඉතින් මං හිතනවා අද මම කිව්වේවා ඔක්කොම තේරෙන්නේ නැති කියලා. ඒ වගේම මං හිතනවා මේ මං කිව්ව දෙයට අනුකූලව ධර්මයේ පිළිපදී කියලා. පුළුවන්ද පිළිපදින්න? ඈ පුළුවන්. ඉතින් එහෙනම් මං දේශනාව අවසන් කරන්න. කමක් නැද්ද? ඈ හා ඈ ඔව්. ඉතින් මං හිතනවා මං ධර්ම දේශනාව තේරෙන්නේ නැති කියලා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මගේ ධර්ම දේශනාවෙන් වචනයක් හරි දෙයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න නැති කියලා. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව සහ එකම සතුට. මම ධර්ම දේශනාවක් තුළින් බලාපොරොත්තු වන්නේත් ඒකම තමයි. ඉතින් එහෙනම් අදට මේ උතුම් ධර්ම දේශනාවේ පුණ්‍ය කර්මය සමාප්ත කරන්න. එහෙනම් අවසාන වශයෙන් මම කියන්නේ මෙලොව ජීවිතයත් සුදුසු වෙලාවට කළා සාර්ථක කරගෙන පරලෝ ජීවිතයේදී පරලෝ දියුණුවක් සලසාගෙන අවසානයේ සුදුසු වෙලාවට කිරීමෙන් රැස් කර ගන්නා වූ පින කරණ කොටගෙන අවසානයේ උතුම්ම නිවන් ලබන්න. ඔක තමයි අවසානයේ මන් දෙන ධර්ම පණිවිඩය. ඉතින් එහෙනම් මම ධර්ම දේශනාව අවසන් කරන්නම්. එලිපත්ත ටීවී